හායි. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දෙන්න බැරි වුණා. මම අද නිකන් පෙන්නන්න ගන්න එක ටිකක් වෙනස්කම් ටිකක් ඇති. මේ හරියෙන් මම ළඟදී හැදුවේ දවස් 2-3කට කලින්. ඉතින් ඊට පස්සේ මේ සෙක්ෂන් එකත් ඔයගොල්ලන්ට මතක ඇති කලින් තිබ්බට වඩා වෙනස් දැන්. ඉතින් මම මෙතන පොඩි රිලැක්සිං ස්පොට් එකක් හදාගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන නෝමලි ඉඳ ගන්න. ඉඳගත්තොත් මෙන්න මේ විදිහට පේන ටැංක් එක ආයේ ක්ලීන් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ හරියට වෙනකල්ම අපිට වතුර ආවා. මෙන්න මේ හරියට විතර වෙනකල් ඉතින් මේ ඔක්කොම ටික යට වුණා. අපේ නැති මඩ මේ තාම තියෙනවා. මේ ඔක්කොගෙම මඩ වෙලා තියෙන මේ ඔක්කොම යට වුණා. මේ කවදාවත් එහෙම යට වෙන්නේ නැහැ. මේ පාර වතුරට තමයි මෙච්චර ආවේ. මේ ඔයගොල්ලන්ට පේන මඩ වෙලා තියෙන්නේ ඔක්කොම. ඉතින් දස් ගොඩක් සමහර ඒවා මැරුණා. ඉතින් එහෙම දේවල් වෙනවා. ඉතින් මෙන්න මේ වර්ගේ මෙතන ඔයගොල්ලන්ට මතක නම් පදුරු පිටින් තිබ්බදී මම ඔක්කොම කැප්පුවා. ඒ ටික මැරුණා වතුරට තැම්බිලා. මේවට නම් හානියක් වෙන්නේ නැහැ. හෙලිකෝනිය එහෙම හොදට තියෙනවා. ඒකට මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ ටැංක් එක යට වුණා. ඉතින් මාළු භාගයයි බේර ගන්න පුළුවන් වුණේ හදිස්සියෙම. ඉතින් අලුතෙන් ආපහු හැදුවා. මේ මඩ ඒව යන්නේ නැහැ කොච්චර කළත්. ඉතින් මම මේ ටෙක්නිකල් සෙක්ෂන් එක ඔයගොල්ලන්ට කලිනුත් පෙන්නලා ඇති. මේ ටික ඉතින් මෙතනින් එහා ටික නම් මම හිතන්නේ කලින් පෙන්නලා නෑ මේ හරිය. ඉතින් මේ තනත් මේ ඔක්කොම යට වුණා. අලුතෙන්ම දැන් මේ හදලා තියෙන්නේ දැන්. මේ ටිකේ මිතින් මේ වැඩ තමයි කරේ. මේ හරිය ඔක්කොම යට වුණා. මම ඉතින් අලුතෙන් වෙනස්කම් ටිකක් මේ කරලා තියෙන්නේ. මේ මල ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා බලන්න. මේක අසලියා මල්. ඊට පස්සේ මෙහෙම වතුර තාම තියෙනවා. ඊට පස්සේ මේ මෙතන සෙක්ෂන් එක ඔයගොල්ලෝ දැකලා නැහැ. ඉන්න මම මෙතනත් නිකන් රිලැක්ස් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපුටු මේස විදිහට තියෙනවා. දවල්ට එහෙම රිලැක්ස් ස්පොට් එකයි. ඉතින් පාර පේනවා මෙතනට. ඉතින් පාර බලාගෙන ඉන්න පුළුවන්. මේස තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තියෙන්නේ. මෙතනත් එන්ට්‍රන්ස් විදිහට මම මෙතන පාත් එකක් වගේ හදලා යනවා. දැන් මේ ටික අර පේන ඇති. කලින් මෙහෙම නෙමෙයි තිබ්බේ. ඉතින් මේ යට උනට පස්සේ ඔක්කොම අලුතෙන් හදන්නේ. අප මෙතනින් එළියට යන්නත් පුළුවන්. ඒ විදිහට මේ සෙක්ෂන් එකත් හදා යන ගමන් තියෙන දිගටම
ගොඩක් ගස් මැලවිලා තියන්නේ ඒවා මැරෙනවා. ඉතින් යට වුණේ ඒවා. ඉතින් මේ සෙක්ෂන් එක තමයි මේ ටිකේ හදා යන්නේ. මේ දවස් ටිකේ මෙතන ඇතුළට එන විදිහට මේ හරියට ඉතින් අයිඩියාස් ටිකක් තව හොයන්න ඕනේ. දැන් මේ විදිහට මම පොන්ඩ් එකක් මෙතනට දානවා. ඊට අමතරද මෙහෙන් තියන්න ඕන ප්ලාන්ට්ස් මොනවද හැගින් ප්ලොට්ස් වගේ මොනවා හරි දානවද කියන එක බලන්න ඕනේ. මෙතන ටික හේවනයි. ඉතින් සීටිං ඒරියා එකක් තියාගත්තා. ඉතින් ඒ විදිහට තමයි මේ පැත්ත මම දැන් හදා යන ගමන් තියෙන්නේ මේ දවස්වල. ඊට පස්සේ තව පෙන්නපු නැති සෙක්ෂන් එකකුත් තියෙනවා අර සයිඩ් එකේ. ඉතින් ඒ ටික මම පස්සේ දවසක පෙන්නන්නම් ඩීටේල්. මොකද කොම්පෙන්නන්න බැරි වෙයි ටිකක් දිගයින් වීඩියෝ එක. එතකොට මේ සෙක්ෂන් එකක් තියෙනවා. තව අර පැත්තේ සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි දැන් තත්ත්වය තියෙන්නේ. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් මේ දාන්නේ. ඉතින් දිගටම මම තව වීඩියෝස් ගේන්නම්. මේකෙත් මේකෝ එක ගැන ඔයගලන්ට මොන හරි අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට ඒකත් උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් thank you for watching.